බලන්න. ලොකු දෙයක් නැහැ. සැහැල්ලුවෙන් ඉන්න. රිලැක්ස් මචං. මුලින්ම ඩ්‍රින්ක් එකක් ගන්න. එපා එපා. අවුලක් නැහැ. වරෙන් බං අපි අලුත් වැඩක් කරලා බලමු. එක සැරයක් අරන් බලන්න. හැමෝම ගන්නවා. සෝ එයාගේ රීඩිංස් එකපාරටම වෙනස් වුණා. ඔව්. මොනවා හරි එයාගේ සිස්ටම් එකට ඇතුල් වෙලා. ඊයේ රෑ නිසා ඔහු ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. එයාට පාඩම් කරන්නවත් බැරි වුණා. ඔයා කොහෙද හිටියේ? මං ගොඩක් බය වුණා. පරක් වෙලා නිදාගත්ත විතරයි. සමාවෙන්න. ඔයාට අවුලක් නැහැ නේද? ඔව් ඔව්. මොනවට වඩා හිතන්න එපා. හැසිරීමේ වෙනසක් නිරීක්ෂණය වුණා. ඊ කලින් වගේ hina වෙන්නේ නැහැ. ඒ වගේම එයා වැදගත් කෙනෙක්ගෙන් නේත් වෙනවා. මම මෙච්චර වෙලා මෙතන බලන් හිටියා. එයා තාම ආවේ නැහැ. එයාට මොනවා වෙලාද? මචං ඊයේ රෑ මට ඇති වුණා. පොඩ්ඩක් ගනින් මචං. ඔයාට හොඳ ඒක වගේ ස්ට්‍රෙස් එක අඩු කරන්න උදව් වෙයි. නිරන් අපිට කතා කරන්න පුළුවන්ද? දැන් නෙවෙයි. මම කාර්ය බහුලයි. ඔයාට මොනවද වෙන්න? අනේ දුප්පත් මිහිරි. ඇයට රිදෙනවා. ඒ වගේම එයාට ඒක දැන් පේන්නේ නැහැ. මේ ද්‍රව්‍ය කරන්නේ මේකද? ඔව්. ඒවා මනස වෙනස් කරනවා වගේම අවට ඉන්න මිනිස්සුත් කඩනවා. ඉතින් මොකද හිතන්නේ මේ ගැන? අපි ඊළඟ කොටස බලමු.